දැනට වසර 25ක් 30ක් අතර පවතී තිබෙන මේ දුර්දාන්ත යුද්ධය නිමාවකට පත්වෙමින් තිබෙන මේ අවස්ථාවේදී එහි වඩාත් දුෂ්කර සහ තීරණාත්මක අවසන් අධීරයට පැමිණ තිබෙන මේ අවස්ථාවේදී වේලුපිල්ල ප්‍රභාකරන් සිය අවසන් තුරුම්පුව සෙල්ලම් කළා. ඒ වනාහි තමිල්නාඩු උද්ඝෝෂණය. මේ තමිල්නාඩු උද්ඝෝෂණය සිදු කරනු ලැබුවේ ඉන්දියාවේ මහා ඡන්දයක් සිටිජයේ තියෙන අවස්ථාවකදී. ඒ හන්ද නවදිල්ලිය මත විශාලතම තෙරපුමක් ඒ උද්ඝෝෂණය විසින් සිදු කරනු ලැබුවා. ඉතින් තවත් 1987ක් සිදුවීමේ උවදුරක් අත් වශයෙන්ම පෙනෙන්නට තිබුණා. නමුත් මේ උවදුර ඒ කියන්නේ බාහිර කලාපීය සාධක විසින් ශ්‍රී ලංකා හමුදාවේ විජයග්‍රාහී ඉදිරි ගමන වැළැක්වීමේ ඒ උවදුර ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඊටාම මෝහරාගිය සහ දක්ෂ ආකාරයට වළක්වා තිබෙනවා. ඒ කෙසේද? මේ තාක්කල් අපේ අසල්වැසියා සම්බන්ධයෙන් ලංකාවේ දේශපාලනය තුල තිබුණේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ අන්තගාමී ස්ථාවර දෙකක්. එක්කෝ හිස නමනවා, එසේ නැත්නම් අනවශ්‍ය ආකාරයට අතිදාවනකාරී ආකාරයට අසල්වැසියා සමග තරහ වෙනවා, නැත්නම් නරක වෙනවා. රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අන්ත දෙකටම නොගොස් මැදමාවතක් ඔස්සේ යමින් ගරු බසිල් රාජපක්ෂ මහත්මයාව නවදිල්ලියට යවුවා ඉහළතම පෙළේ සාකච්ඡා සඳහා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් දැනට අසල්වැසි අගනුවර පමණක් නෙමෙයි තමිල්නාඩුවේ පවා తాවකාලිකව හෝ වේවා උද්ඝෝෂණ තරමක් දුරට සමනය වෙලා තියෙනවා. යුද්ධය ජයග්‍රහණය කරන්නට අපට අවශ්‍ය ඒ රාජ්‍යතාන්ත්‍රික සහ දේශපාලන මූලෝපායක අවකාශය නවත වතාවක් විවෘත වී තිබෙනවා. දැන් මේ සාකච්ඡාවේ රහස්‍ය සූත්‍රය කුමක්ද? ඒ සූත්‍රය ජනාධිපතිතුමා විසින් හින්දු පුවත්පතට ප්‍රකාශ කළා තිබුණා. නවදිල්ලිය සහ කොළඹ අතර ඒකාබද්ධ ප්‍රවෘත්ති ප්‍රකාශනයේ සඳහන් වෙලා තිබුණා. ඒ වනාහි යුද්ධය සම්බන්ධයෙන් යුද්ධය නතර කිරීම සම්බන්ධයෙන් කිසිම දෙයක් අපේ අසල්වැසියා විසින් සඳහන් නොකිරීම, ඒ යුද්ධය හැකිතරම් දුරකට මානවවාදී ආකාරයකට තවදුරටත් කරගෙන යාම, ඉන්දියාවෙන් අවශ්‍ය ආහාර පාන සහ වෛද්‍ය උපකරණ බෙහෙත් තිබේ නම් ඒවා ලංකා රාජ්‍ය හරහා ඒ පළාත්වල දමිළ ජනතාව වෙත ගෙන යාම සහ ලංකා ව්‍යවස්ථාවේ තිබෙන 13 වෙනි සංශෝධනය පදනම් කරගෙන බල විමධ්‍යගත කිරීම අත්විවරම කොටගත් දේශපාලන විසඳුමක් LTT නොවන ප්‍රජාතාන්ත්‍රික දෙමළ සංවිධාන සමග ක්‍රියාත්මක කිරීම. ඒ නිවැරදි විද්‍යාත්මක සහ මැදමාවතේ ඒ සූත්‍ර විසින් මේ ඉන්දු ලංකා සමීකරණය සිදුවන්නට තිබුණු උවදුර මග හරවනු ලැබුවා.